ආයිබෝවන් මගේ යාළුවෝ සියලුම දෙනාට ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හිතුවා රයිස් කුකර් එකේ කොහොමද පරිප්පු ව්‍යංජනයක් හදාගන්නේ කියලා. try කරලා බලමු කොහොමද මේක හදන්නේ කියලා. මේ විදිහ YouTube එකේ serial එකකුත් යනවා රයිස් කුකර් එකේ කොහොමද කෑම හදාගන්නේ කියලා. ඉතින් මටත් හිතුණා try කරලා බලන්න සහ ඔයාලත් එක්ක ඒ අත්දැකීම බෙදා ගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. පරිප්පු ටික හොඳින් හොදලා අපි වෙනදා හදන විදියටම ඒකට වතුර දාලා ලුණු හා මිරිස් ටික දාලා ඒ විදියටම අපිට තියෙන්නේ මේක කලවම් කරලා ලිපේ තියන්න විතරයි. කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට ලිපේ හදන විදියටම හදා ගන්න පුළුවන්. දැන් මේ වෙලාවට පරිප්පු එක හොඳට තැම්බිලා තියෙන්නේ වතුර ටිකත් හිඳිලා තියෙනවා. ඉතින් මම හොඳට හදාගත් උකු පොල් කිරි ටිකක් මේ වෙලාවට එකතු කරගෙන දැන් තමයි මම ලුණු එකතු කරගන්නේ. හොඳට කලවම් කරලා මේ විදිහට පැහැද්දි කුරුඳු කෑල්ලක් එකතු කරලා බලන්නකෝ. මාර සුවඳක් දැනෙන්නේ. ඔන්න ඉතින් අපේ රයිස් කුකර් එකේ පරිප්පු හදාගන්න වැඩේ නම් ඉවරයි. දැන් තමයි හොඳම හරිය තියෙන්නේ. දැන් අපි මේකට තෙම්පරාදුවක් දාගන්න ඕන. ඉතින් මේ තෙම්පරාදුව මේ වෙලාවට දාගන්නත් පුළුවන් ඔයාලාට. නැත්නම් පරිප්පු එක හදන්න කලින් තැටිය රත් වෙන්න ඇරලා අපිට පුළුවන් තෙම්පරාදුව කලින් හදලා පරිප්පු සෝදලා ඒකට දාගන්න. ඉතින් මම දැන් හදාගත්ත පරිප්පු එක වෙන භාජනයකට මාරු කරගත්තා. ඊට පස්සේ මම ආය භාජනය ටිකක් සෝදලා නැවත රත් කරගෙන තමයි මේ විදිහට තෙම්පරාදුව හදාගන්නේ. භාජනය බුරුල් නිසා සමහර විට අර රතු පාට ටික් එකට දැම්මට ඒක රැඳිලා හිටින්නේ නැහැ, ඔෆ් වෙනවා. ඔයාලා මූඩියෙන් වහන්න. මූඩියෙන් වහද්දි බර නිසා ලිප පත්තු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි හදාගන්න ඕනේ. දැන් අපි ඔක්කොම හරි ගස්සලා ඉවරයි. මේ විදිහට තමයි අපි රයිස් කුකර් එකේ පරිප්පු එක හදාගත්තේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. ඉතින් අවසානයේට මම දෙහියම් වල ටිකක් එකතු කරගන්නවා. හරිම රසයි එතකොට. එහෙනම් ඔයාලත් මේක හදලා රස බලන්න. නැවතත් මේ විදිහේ අලුත් වීඩියෝ එකක් එක්ක අපි ඉක්මනින් මුණ ගැහෙමු. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.